රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී අද අලියුම රිය අනතුරක් සිදුවීමත් සමග පිරිසක් එම ස්ථානයට ඒකරාශී වී තිබෙනවා. ත්‍රොඩු රථයකින් පැමිණි පුද්ගලයෙකු තම රථය නවතා සිදුවන්නේ කුමක්දැයි විපරම් කර බැලීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තරුණ පිරිසක් ඔහුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. එම පහර දීම සිදු කළ පිරිස අතර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නැමැත්තියගේ පුත්‍රයාද සිටි බව පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ පාර්ශවය පවසනවා. පියුමි හංසමාලිගේ පුතා කාවිංග 20ක් විතර ඇවිල්ලා වට කරලා පන්න හෙල්මට් එකෙන් ඔලුවට පිටට ගහලා තියෙනවා. ඒ සිද්ධිය තමයි මම දැක්කේ. මේගොල්ලෝ හිතලා තියෙන්නේ මගේ මහත්තයා තමයි ඒගොල්ලන්ගේ ආපු එක්කෙනාව ඇක්සිඩන්ට් කරලා තියෙන්නේ කියලා. හෙල්මට් වලින් 10ක් විතර ඔලුවට වැදිලා තියෙනවා. පිටටයි ඔලුවටයි අතටයි තමයි වැදිලා තියෙන්නේ. හොකි ස්ටික් එක. ඒකෙනුත් පිටට ගහලා තියෙනවා. මගේ මහත්තයා හાર્ට් පේෂන්ට් කෙනෙක්. එයාට දැන් ප්‍රෙෂර් වැඩි වෙලා තමයි තියෙන්නේ. ආධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ මෙයාට. කියන්නේ වැරද්දක් කළා නෑනේ. තරුණ පිරිස සිදු කළ පහර දීමෙන් බේරීම සඳහා ත්‍රොඩු රථයෙන් පැමිණි 57 හැවිරිදි පුද්ගලයා Taman පැමිණි ත්‍රොඩු රථය අතහැර පලා ගොස් තිබෙනවා. පසුව එම තරුණ පිරිස පියවරගෙන තිබුණේ එම ත්‍රොඩු රථයත් අසල පිහිටි ගඟට තල්ලු කර දැමීමටයි. පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැලිකඩ පොලිසියට මෙලෙස පැමිණීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබෙනවා. සිද්ධිය පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව වැලිකඩ පොලිසිය විසින් අද පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවටගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර 17 හැවිරිදි තරුණයා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි. මේ අතර තමන්ට කිසියම් පිරිසක් සිද්ධිය දුරදිගගෙන යාමෙන් වළකින ලෙස දන්වා මරණ තර්ජන කරන බවට නැවතත් වැලිකඩ පොලිසියට පැමිණි පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ පාර්ශවය පවසා තිබෙනවා. බයයි මේ වෙච්ච සිද්ධිය අනුව ආයිත් මහත්යට රැයට කරදරයක් වෙන්න පුළුවන්, අපිට කරදරයක් වෙන්න පුළුවන්. තර්ජනයකුත් තියෙනවා, ආයිත් මොන හරි කරනවා, එහෙම කියලා තියෙනවා. පොලිසිය යන්න ඕනේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මම ගෑල් ළමයි තුන්දෙනෙක් එක්ක තමයි පාරේ යන්නේ. ඒ හන්ද මට මේගොල්ලන්ගෙන් ආරක්ෂාව තියෙදි කියන එක මට සැකයක් තියෙනවා. ඒක තමයි මට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියලා කියන්නේ.